ඔබ නළුවෙක් කියලා හොඟ දෙනෙක් දන්නේ නැහැ නේ. අපි මේ කලින් එපිසෝඩ් එක අපි කතා කරා කබල් ජෝඩුවක් ගැන එහෙම. 90 දශකයේ අපේ ආර්ට් රහ සහ නාට්‍ය සම්බන්ධයෙන් අදහස් ක්‍රාෆ්ට් වෙන්න වඩා බලපෑම් සහගත වුණේ මේ දෙන්නෙන් කවුද? ධනංජය කරුණාරත්න බුද්ධික දමයන්. ඔය දෙන්නම එක ජාති බඩු දෙක. හරිද මචං? ධනංජයගේ බුද්ධිකගේ ශ්‍රමයේ අරඹ කියව ප්‍රශ්නයට මේ මට ලඝු කරන්න බෑ. මුන් දෙන්නම අම්බානක වැඩ කරා. ඒ කාලේ ධර්ම සේවා සභාවේ නාට්‍යවල රාජ්‍ය නාට්‍යවල උළෙලවල් වලද ලුම්බිඩියට අර වේද මේවල සහ මේ නාට්‍ය රිහර්සල් කරන තැන් වල අප්‍රමාණ වෙහසක් ශ්‍රමයක් දාපු දෙන්නේ ඔය දෙන්නම පැරලල් වැඩ කරපු දෙන්නේ. ඒ නිසා මේ කොටස මේකේ අරක ලොකුයි මේක ලොකුයි වගේ කියන්නේ ශ්‍රමයේ මේ වඩා කැප වුණායේ මේ කියන එක කැලලට වැඩිය ඕ දෙන්න මට ඇත්තටම වහන්සි වුණා. හරිද? ඒ 90 දශකයේ ඇත්තටම මේ නාට්‍ය ඊට කලින් බලලා නැති ඔඩියන්ස් කියන්නේ අලුතෙන් එන සූබුල් එවුන් කියන්නේ ගැටයන්ව මචං මේ නාට්‍ය වේදිකාවට ඇවිල්ලා ඒක ප්‍රේක්ෂකවරු තියාගන්න මචං මාර වැඩ කරපු දෙන්නේ. ඒක අපිත් නාට්‍යෙ බලන්න පටන් ගන්නකොට බුද්ධිකගේ මේ දෙන්න හයියෙන් වැඩ අධිපතියගේ මරණ මංචකේ මචං වෙන වැඩක් නේ. ඒ කියන්නේ තාමත් මේ දෙන්නමත් වැඩක් කරනවනේ. මේ වේදිකාව අතරලා දෙන්නම ගිහිල්ලත් නැහැ. තාම අවුරුද්දක් බුද්ධිකය කරනවා. හරිද? ධනංජයත් එහෙමයි. දෙන්නම තාම සක්‍රියව මේ වේදිකාවේ ඉන්නවා. වෙන ඒවා කරන්න ගියෙත් නැහනේ. ඔව්. දැන් බුද්ධික ගිහිල්ලා චිත්‍රපටි කරා නම් මම අර වේදිකාවෙන් අර මතන් තියෙන්නේ කතාවක් මේ රුපියල් 10ක් ගණන් අරන් ඇවිල්ලා කල්පොඩි කඩයක් දාලා කඩේ ග්‍රොසරියක් දාලා සුපර් මාකට් එකක් දාලා දියුණුවේ රන් මාවතට ගිය කාවගේ ගමනක් මුන් දෙන්නට බෑ. වේදිකාවේ වැඩ වගේ කරලා ඒක කරනවා. ඒ තමන් කදාරපු දන්න ශිල්පේ විශ්වාස කරන එකම වදිද බා. නොනැවති අවුරුදු දැන් 30ක් 35ක් විතර. ඒක වෙන ක්‍රෙඩිට් එකක් සහ වෙන ගෞරවයක් දෙන්නගේ වැඩේ වෙනුවෙන්. වෙන දේවල් කරනවා ජීවිතේ. තනි කර ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රකාශනයේ වේදිකාව මතම හිටවුවට මචං ඒ ආයි ඒක උස්සකට හේබෙදුවන්න ගියේ නෑනේ. වේදිකාවෙන් බිහි වෙලා සිනමාකාරයෙක් වෙන්න ගියේවත් මේ ටෙලිනාට්‍ය කරන්න ගියේවත් එහෙම නෑ. ඒකම කරනවා. ඒක විශ්වාස කරනවා කියන එකනේ. නොනැවති ඒක මචං වෙන ලව් එකක්. දෙන්නගේම වැඩ ඉතින් අතිශයින් රහයි. වෙන රහයි.